Hi guys, කොහොමද ඔයගලන්ට ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම YouTube channel එකේ වීඩියෝ එකක් දාන්න කියලා හිතුණා. ඉතින් ඔන්න මම හිතුණා අද මම අපේ හොරණ ඉතින් බැරිස්ට් එකක් ඕපන් කරලා තියෙනවා. ඉතින් මට හිතෙන එකට ගිහින් බලන්න කොහොමද කියලා මම ඒගොල්ලන්ගේ Instagram stories වලින් දැක්කා. අතරම ඉන්ටර්නෙට් එක හරිම ලස්සනයි. ඉතින් මම ගිහින් බලන්න කොහොමද කියලා මට හිතෙනවා ඔයගලන්වත් එක්ක යන්න. ඒ වගේම ටවුන් පැත්තේ යන්න ඕන පොඩි බඩු වගේ ඉක්ුත් ගන්න යන්න තියෙනවා. ඉතින් බලමු කොහොමද ඉතින් වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි පාර ගන්න වගේ වීඩියෝ එකක් බලන්න. ඉතින් subscribe කරලා නැත්නම් දැන් ඉතින් subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න ඕනේ. හරි. ඉතින් share කරන්න. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම නම් සුළු කරලා අවශ්‍ය නැතුව මම දැන් යන්නේ කොහොමද කියලා ඉතින් බලමු කොහොමද කියලා දැන් හම්බෙන්නේ. මේ පේනවනේ guys ආසනන් ටිකක් කඩු කරලා තියෙන්නේ. කොටම නෑ. අවුවත් පොඩ්ඩක් පායලා තියෙනවා. ඉතින් ලොකු අවුලක් නැහැ. ඉතින් ගිහින් බලමු. තාම ලෑස්ති මං අද අම්මත් එක්ක තමයි යන්නේ. ඉතින් මෑටත් යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් බලමු තාම අම්ම ලෑස්ති වෙන ගමන්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මම නම් රෙඩි වෙලා ඉන්නේ. මම අවුට්ෆිට් එක පෙන්නන්නම්. තමයි මම දැන්දේ අවුට්ෆිට් එක දැන් කළු කරලා තිබ්බට ඔන්න දැන් අවුව පායලා. ඇත්තටම ඒකත් හොඳයි. නම් අවුව පායලා තියෙන්නේ හොඳටම. බලමු අපි ගිහිල්ලා. ඔන්න ඉතින් මායි අම්මා හිතුවා ටුකයක් දාගෙන යමු කියලා. අපි මුලින් හිතුවේ කීල්ස් එකට යමු කියලා. මොකද බඩු ටික ගන්න. මොකද අපි උදේට කාපු ගමන් තමයි ලෑස්තිලා යන්න ගත්තේ. ඉතින් දැන් මුකුත් කන්න බැරි හින්දා මම අම්මා හිතුවා මුලින්ම අපි කීල්ස් එකට ගිහින් බඩු ටික අරගෙන ඊට පස්සේ අපි බැරිස්ට් එකට යමු කියලා. මොකද කීල්ස් එකට පොඩක් ඇහින් තමයි බැරිස්ට් එකක් තියෙන්නේ. ඉතින් ඔන්න ඉතින් අපි කීල්ස් එකට ආවා. ඇත්තටම guys ගන්නවා කියලා ලොකු ග්‍රොසරිස් ගොඩක් ගන්න තිබුණේ නෑ. ඔය මෙහෙම පොඩි අයිටම්ස් දෙක තුනක් තමයි තිබුණේ ගන්න හිතාගෙන ගියේ. ඒකට ඉතින් දන්නවනේ ඉතින් කීල්ස් එකට ගියාම දකින්න දේ ගන්න හිතෙනවා. ඉතින් මමත් ඔය මෙහෙම අයිටම්ස් වගේක් ගත්තා. මටත් ඕන කරන නිසා අම්මත් ඕන කරන එහෙම අයිටම්ස් වගේක් ගත්තා. ඉතින් ඔයගලන්ට වීඩියෝ එකේ පේන ඇති අපි මොනවද ගත්තේ එහෙම කියලා. මම එක ෂොට්ස් වගේක් තැන දාලා තියෙනවා. සෙලස්ලාගේ මෙන්න මේ කුකි ක්‍රීම් ෆ්ලේවර් එකේ චොක්ලට් එකත් හොය ඉඳි ඒකත් ඉතින් ඔන්න අද ගත්තා දැකලා මම. ඒ වගේම මම දැක්ක මෙන්න මේ අයිටම් එකත් TikTok එකේ එහෙම වයිරල් යනවා. කට්ටිය try කරලා තියෙනවා. මටත් හිතුණා අරගෙන කාලා බලන්න. මම ගත්තේ මෙන්න මේ ෆ්ලේවර් එක. බලමු කොහොමද කියලා ඒකත්. ඊට පස්සේ ඔන්න ඉතින් මං මගේ අයිටම්ස් ටික ගන්න මගේ ෂේවිං ජෙල් එක ඉවරලා තිබ්බා. ඊට පස්සේ රේස් එකක් ගන්න ආවා. ඊට පස්සේ මගේ ඩියෝ ස්ප්‍රේ එකත් ඉවරලා තිබ්බා. ඒකත් ඔන්න මං ගත්තා. ඇත්තට මේ ඩෝනට්ස් දැක්කහම නම් කන්න හිතෙනවා. මේ ඉතින් කුත් ගත්තේ නෑ. දැන් ඉතින් කොහොමද දැන් කන්නනේ යන්නේ. ඉතින් ආයෙ ඕවා ගත්තේ නෑ.
ඔන්න ඉතින් කීල්ස් එකේ බඩු ටික අරගෙන අපි දෙන්න ආවා බැරිස්ටර් එකට. ඇත්තටම guys ඉන්ටීරියර් එක නම් හරිම ලස්සනයි. මේ ඔයගලන්ට පේනවා ඇති මම මෙහෙම වීඩියෝස් වගේක් ගත්තා. ඔන්න ඉතින් අපි ගත්තා මේ බේගල්ස් එකකුයි බාබකියු චිකන් බේගල් එකක්. ඒ වගේම හොට් චොක්ලට් එකක් ගත්තා. ඒ වගේම අමරොනිකෝ පොල් සම්බල් ඇන් චීස් දාලා තියෙන සෑන්ඩ්විච් එක. ඒ වගේම මම ඕරියෝ ෂේක් එකක් ගත්තා. ඒ වගේම ඉතින් මගේ ෆේවරිට් චීස් කේක් එකක් ගත්තා. මේ තියෙන්නේ ඕරියෝ ෂේක් එක. ඇත්තට මේක හරිම රසයි. ඒකේ හොඳට කුකි ෆ්ලේවර් එකක් දෙනවා. ඒකට 10න් 10ක් දෙන්න පුළුවන්. ඒක හරිම රසයි ඒක. ඉතින් ඊපස්සේ මම මේ පොල් සම්බල් ඇන් චීස් දාපු සෑන්ඩ්විච් එකනොත් කෑල්ලක් කෑවා. ඒකත් හරිම රසයි. කෑල්ලක් නෙමෙයි මේ කෑල්ලම කෑවා මම. අම්මා ඉතුරු කෑල්ල කෑවා. ඉතින් ඒකත් හරිම රසයි. හොඳට චීස් ෆ්ලේවර් එක හොඳ ෆ්ලේවර් එකක් තියෙනවා. ඒකේ හොඳට සැරට තියෙනවා. අන්න ඒක තමයි ස්පෙෂල් දේ. නැත්නම් සමහර සෑන්ඩ්විච් එකේ සැර නැහැ. හොඳට සැර තියෙනවා. මේ බේගල්ස් එකත් රසයි. මේකත් බාබකියු චිකන් බේගල් එකක්. ඉතින් දැන් තමයි මගේ ෆේවරිට්ම පාර්ට් එක මේ චීස් කේක් එක. ඇත්තට මම අනිවාර්යෙන් බැරිස්ටර් එකට ගියොත් මේ චීස් කේක් කෑල්ලක් කනවම තමයි. මොකද හරිම රසයි ඒක චීස් කේක් එක. ඔන්න ඉතින් මේකත් කාලා මම අම්මයි ගෙදර එන්න ආවා. ඉතින් ඔන්නම තමයි ඉතින් අද දවල් කාලේ ගෙවුනේ. ඉතින් අපි ඊට පස්සේ වීල් එකක් දාගෙනම තමයි ඉතින් ඊට පස්සේ ආයි ගෙදර ආවම මොකද බඩුත් උස්සන්. කාලාත් එතන කාලා හොඳටම ෆුල්. මම මත් වෙලා ඉඳී චීස් කේක් එකත් කොහොම හරි ඉවරනකම්ම කෑවා ඒකත් දැන් අපරාදෙනේ. ඉතින් ඔන්නම තමයි. ඉතින් guys ඔන්න දැන් තමයි අපි ගෙදර ආවේ. දැන් කයි වෙලාව අපි 10 මාර වගේ තමයි ගෙදර ගියේ. ඉතින් ඩේට කාලා ගිහින් ඉඳලා කෙලෙම ඉතින් කීස් එකට ගියා. ගිහේ රොටි අරගෙන තමයි ගියේ ටෙස්ට් එකට. ඉතින් ඔන්නම තමයි ඊට වීඩියෝ එක. ඉතින් මම හිතුවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා වීඩියෝ එක. ඉතින් මම try එකක් දෙන්නම්. තව මේ වගේ වීඩියෝස් දිගටම අරන් එන්න. ඉතින් අපිට අලුත් වීඩියෝ එකකින් ළඟ පාර හම්බෙමු. එහෙනම් මම try එකක් දෙන්න කියලා වීඩියෝස් කියන්නේ. අපි ළඟ පාර අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් කට්ටියටම bye bye. පස්සේ ඉන්න